හොරදායි පලාවේ මේ සබ්ජෙට් එක මොන කරන්නද අරයට ඉගෙන ගන්න හරද එතර වාලා පෝසකට ජොයින්නන කලින් අනිවාරෙන් අපි ගැන රිසර්ච් කරන්න ඇති නේද අපි ගැන හොයන්න ඇති කලින් පෝසස්වලට ආපු ළමයි දීපු ෆීඩ්බැක්සේ මවා අනිවාරෙන් බලන්න ඇති එම නේද ඒවගේ ලොකු අපේ වටපිටාව සම්බන්ධ හොඳ රිසර්ච් එකක් කරලා තමයි අනිවාර්යෙන් ඔයා දවසේ අපේ කෝස් එකත් එක්ක ජොයින් වෙන්න ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ. එහෙම නේද? ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා ඩෙවලොප් වෙද්දී තියෙන්න ඕන කාරණා ටිකක් තමයි පළවෙනි දේ. ඔයා මේක පටන් ගත්තේ ඇයි කියන එක ගැන හැමතිස්සෙම ඔයා ඔළුව තියාගන්න. දැන් සමහර ට්‍රේඩින් පටන් ගන්න ගොඩාක් ළමයි මොකද්ද වෙන්නේ? ට්‍රේඩින් පටන් ගන්න ගොඩාක් ආසාවෙන් පළවෙනි මාසේ, පළවෙනි මාස දෙක, පරිම පළවෙනි මාස 3 ඇතුළත එයාලට මේ බිස්නස් එක ගැන තියෙන ආසාව නැති වෙලා අතාරින තැනට යනවා. සමහරට වඩාත් පර්සනලි අත්දැකීම් ඇති. ඔයාලගේ යාළුවොත් එහෙම ට්‍රේඩ් කරන්න පටන් ගන්න නැති. හැබැයි මාසයයි දෙකයි තුනයි අතෑරලා දාලා වෙන දෙයක් කරන්න පටන් ගන්නවා. හේතුව තමයි අපි කොච්චර ස්ට්‍රැටජිස් ඉගෙන ගත්තත් අපි කොච්චර දේවල් අපේ නොලෙජ් එකට එකතු කරගත්තත් ඒවයි කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔයා ඒ දේවල් ප්‍රැක්ටිකල් යූස් කරන්නේ නැත්තම්. ඔයා ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න මහන්සි වෙන්නේ නැත්තම් කිසිම වෙලාවක ඒ කිසිම දෙයක් ඉගෙන ගන්න එකෙන් ඔයාලට ප්‍රතිඵලයක් නැහැ. ඒ කියන්නේ ඔයා කරගන්න ඕන දේ තමයි මේකේ තියෙන නොලෙජ් එක එකතු කරගන්නවා මහන්සි වෙන්න ඕන. අපි නොලෙජ් එක හැමතිස්සෙම අපි අලුත් දෙයක් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපේ ජර්නි එකට ඉස්සරහට යන අලුත් මොනවා හරිම දෙයක් අපි එකතු කරගන්න try කරන්න ඕන. හැබැයි නොලෙජ් එක එකතු කරගත්තට මදි. ඒ එකතු කරගන්න නොලෙජ් එක පාවිච්චි කරලා ඒක අපි ප්‍රැක්ටිස් කරලා එක්ස්පීරියන්ස් එක හදාගන්නත් ඕන. ආන්න එහෙම නොකරන නිසා තමයි පළවෙනි මාස දෙක තුන ඇතුළත මොනවා වෙන්නද මේක අතහැරලා දාලා යන්නේ. ට්‍රේඩර් කෙනෙක් විදියට මේ මාස එකහමාර ඇතුළත බේසික් ලෙවල් එකේ ඉඳන් ප්‍රොෆෙෂනල් ලෙවල් එක දක්වා මේ කෝස් කන්ටෙන්ට් එක ඇතුළේදී හැමදේම ඔයාලට A to Z ඉගෙන ගන්න පුළුවන්. ඒ දේවල් ටික මේ ක්ලාස් රූම් එක ඇතුළේදී ඔයාලට ප්‍රැක්ටිකල් කරන්නත් පුළුවන්. ඒ ප්‍රැක්ටිකල් කරද්දී සිද්ධ වෙන අඩුපාඩු වැරදීම් ඒ හැමදේම ඔයාලට මේ ක්ලාස් රූම් එක ඇතුළේදී හදා ගන්නත් පුළුවන්. ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න බෑ. අනිවාර්යෙන් ඔයාගේ දවසේ පැය 24න් අඩුම පැයකමාරක්වත් මොනවා කරන්න ඕනද? මේ වෙනුවෙන් ඔයා යොදවන්න ඕන. ඒ නිසා ඔන්න ඔය කියන දේවල් හරියට මතක තියාගන්න. ඉදිරි ලෙසන්ස් වලදීත් කෝස් එක ඇතුළතදී අපි ට්‍රේඩින් සම්බන්ධව කතා කරනවා වගේම එතනින් එහාට ඔයාගේ ලයිෆ් එකේ ස්ටෙප් එකක් ඉස්සරහට යන මොනවා හරි දෙයක් ඔයාලට මේ හැම ලෙසන් එකකදීම ඉගෙන ගන්න පුළුවන්.